ආයිබෝවන්. අද මම සැමන් ටින් එකක් තෙල් දැම්මා. ඔන්න බලන්නකෝ මං ඒක හදන හැටි. මුලින්ම මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කර ගන්නවා. මේ තෙල් ටික රත් වෙනකොට ඒකට මේකට කරි සුදු ලුණු. ඊළඟට කොච්චි, ඉදිච්ච කොච්චි ටිකක්. ඊට පස්සේ බීලුණු, රම්පේ කරපිංචාත් එකතු කරගෙන මේ විදිහට ටිකක් බැදගත්තා. ඊළඟට මම ඒකට කෑලි මිරිස් මේස හැන්දක් විතර එකතු කර ගන්නවා. පහේ කුඩු හැන්දකුත් එකතු කරා. දැන් මේක ටිකක් ආයෙත් මේ විදිහට බැද ගන්නවා. ඔයාලත් මේ වගේ සැමන් එකක් හදලා බලන්න. හරිම රසයි. දැන් මේකට මම එකතු කරන්නේ සැමනුයි තක්කාලි ගෙඩියකුයි. අන්න මේ විදිහට ඒ ටිකත් එකතු කරගෙන අපේ රසායන ලුණු එකතු කරා. ඊට පස්සේ මම මේකට ගම්බිරිස් ටිකකුත් එකතු කර ගන්නවා. ගම්බිරිසුත් මේස හැන්දක් විතර එකතු කරා. එතකොට මේක ටිකක් සැරට තියෙනකොට තවත් රස වැඩි වෙන නිසා. දැන් මේක විනාඩි 2ක් විතර මේ විදිහට හොඳට බැද ගන්නවා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත සැමන් එක. පරිප්පු මාළුවකුත් එක්ක මේ සැමන් එක තිබුණා නම් බත් පිඟානක්ම වුණත් කන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. සුබ දවසක්.